ජපානය කිව්වම අපේ ඔළුවට එන්නේ හරිම විනයගරුක ලස්සන සාමකාමී රටක්. හැබැයි මේ ලස්සන තිරයට පිටුපසින් ජපානයේ වීදි ඇතුලේ අවුරුදු 100 ගණනක ඉඳන් ලේවලින් ලියවුණු තවත් ලෝකයක් තියෙනවා. මුළු ඇඟ පුරාම ඇඳපු ටැටූස්, කපපු අත්ඇඟිලි සහ එක වචනයකට ජීවිතේ පවා දෙන්න ලෑස්ති වුණු මිනිස්සු. මේ තමයි ලෝකයේ දරුණුම සහ බලවත්ම අපරාධ කල්ලියක් විදියට සැලකෙන යකූසා. ඔයා හිතනවා ඇති මේ නිකන් ගැන්ග්ස්ටර්ස්ලා විතරයි කියලා. නෑ. මෙයාලා ඊට වඩා ගොඩක් වෙනස්. මෙයාලට ජපානයේ ප්‍රසිද්ධ ඔෆිස් තියෙනවා. බිස්නස් කාඩ් තියෙනවා. පොලිසියත් එක්ක පවා මෙයාලට තියෙන්නේ අමුතුම ගනුදෙනුවක්. යකූසා ගැන සම්පූර්ණ කතාව දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉක්මනටම අපි වීඩියෝ එකට යමු. ඇත්තටම කවුද මේ යකූසා? කොහින්ද මෙයාලා ආවේ? මේ කතාව පටන් ගන්න අපි යන්න ඕනේ මීට අවුරුදු 400කට විතර කලින් ජපානයේ එඩෝ කියන කාලයට. ඒ කියන්නේ සමුරායිවරුන්ගේ කාලයට. 1600 ගණන්වලදී ජපානය එක්සේසත් කළාට පස්සේ යුද්ධ නැති වුණු නිසා රස්සාවල් නැති වුණු සමුරායිවරු දහස් ගණනක් හිටියා. එයාලව හැඳින්නුවේ රොනින් කියලා. මේ රොනින්ලගෙන් සමහරු මංකොල්ල කන්න පටන් ගත්තා. හැබැයි යකූසා කියන නම හැදුනේ මේ රොනින්ලගෙන් විතරක් නෙවෙයි. ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකකින් තමයි මේ අධිරාජ්‍ය ගොඩ නැගුණේ. පළවෙනි කණ්ඩායම තමයි ටෙකියා. ඒ කියන්නේ පාරවල් අයිනේ බඩු විකුණපු වෙලෙන්දෝ. හැබැයි යහලා විකුණුවේ හොර බඩු. ඊළඟ කණ්ඩායම තමයි බකුටෝ. මේ අය තමයි නියම සූදුකාරයෝ. ඇත්තටම යකූසා කියන නම හැදුනෙත් ජපානයේ පරණ සූදු ක්‍රීඩාවකින්. ඒකේ තියෙන නරකම අංක 3 තමයි 6. ඒ කියන්නේ යා. 9 ඒ කියන්නේ කු. සහ 3 ඒ කියන්නේ සා. මේ තුනේ එකතුව 20යි. ඒ කියන්නේ ඒ ක්‍රීඩාවෙන් පරාදයි. සරලවම කිව්වොත් කිසිම වැඩකට නැති මිනිස්සු කියන එක තමයි මෙයාලා තමන්ටම දාගත්ත නම්. හැබැයි මේ වැඩකට නැති මිනිස්සු ටික එකතු වෙලා ජපානය හොල්ලන්න පුළුවන් මට්ටමේ කණ්ඩායමක් හැදුවේ කොහොමද? මෙයාලා තමන්ගේ නීති රීති කොයිතරම් තදට හැදුවද කියනවා නම් අදටත් ජපානයේ පාතාලය පාලනය කරන්නේ යකූසාගේ පරණ සම්ප්‍රදායන්මයි. යකූසා කල්ලියක් කියන්නේ නිකම්ම සල්ලිවලට මිනිමරණ සෙට් එකක් නෙවෙයි. මෙයාලට තියෙනවා අවුරුදු 100 ගණනක් පරණ හරිම අමුතු නීති පද්ධතියක්. ඒ වගේම මේ නීති කැඩුවොත් ලැබෙන දඬුවම් ගැන ඇහුවොත් ඔයා තවත් පුදුම වෙයි. මුලින්ම කතා කරමු ඉරෙසූමි. එහෙම නැත්තම් මේ අයගේ ඇඟ පුරාම තියෙන ටැටූස් ගැන. ඔයා දැකලා ඇති යකූසා සමාජිකයන්ගේ බෙල්ලෙන් පල්ලෙහා මුළු ඇඟම වැහෙන්න චිත්‍ර ඇඳලා තියෙනවා. මේක නිකන් ෆැෂන් එකක් නෙවෙයි. මේවා අඳින්නේ මැෂින් වලින් නෙවෙයි, ටෙබෝරි කියන පරණ ක්‍රමයට අතින් කටු ගහලා. මේක හරිම වේදනාකාරී වැඩක්. එක ටැටු එකක් ඉවර කරන්න අවුරුදු ගාණක් යනවා. වගේම ඒකට ලොකු සල්ලියක් යනවා. මේකෙන් පෙන්වන්නේ ඒ පුද්ගලයාගේ ශක්තිය සහ කල්ලියට තියෙන කැපවීම. හැබැයි මේ අය ප්‍රසිද්ධියේ මේ ටැටු පෙන්වන්නේ නැහැ. ඒක තමයි මෙයාලගේ රහස්‍යභාවය. ඊළඟට තියෙන භයානකම සම්ප්‍රදාය තමයි යුබිත්සුමි. යකූසා පවුලේ කෙනෙක් අතින් ලොකු වරදක් වුණොත් ඒක සමාව ගන්න තියෙන එකම ක්‍රමය තමයි තමන්ගේ වම් අතේ සුල ඇඟිල්ලේ කොටසක් තමන්ම කපලා නායකයාට දෙන එක. ඇයි වම් අතේ සුල ඇඟිල්ලම? ජපානයේ පරණ කඩු සටන්වලදී කඩුව තදින් අල්ලගන්න උදව් වෙන්නේ සුල ඇඟිල්ල. ඒක නැති වුණාම ඒ පුද්ගලයාට කඩුව හසුරවන්න අමාරුයි. ඒ කියන්නේ එයාට තනිවම ආරක්ෂා වෙන්න බෑ. එයා සම්පූර්ණයෙන්ම කල්ලිය මත යැපෙන්න ඕනි. ඒක තමයි ඒ දඬුවමේ තේරුම. තවත් එකක් තමයි සකසුකි කියන රහස් චාරිත්‍රය. යකූසා කල්ලියකට අලුතින් සමාජිකයෙක් එකතු වෙද්දී ලොකු උත්සවයක් ගන්නවා. එතනදී නායකයා සහ අලුත් සමාජිකයා සකේ කියන ජපන් මත්පැන් එකම කෝප්පයකින් බෙදාගෙන බොනවා. මේකෙන් අදහස් කරන්නේ අද ඉඳන් අපි අතර තියෙන්නේ ලේ නෑකමකටත් වඩා වැඩි සම්බන්ධයක් කියන එකයි. මේ මිනිස්සු ජීවත් වෙන්නේ නින්කියෝ කියන ප්‍රතිපත්තිය මත. ඒ කියන්නේ දුප්පතුන්ට උදව් කරන, අසාධාරණයට විරුද්ධව සටන් කරන ගෞරවනීය අපරාධකරුවන් කියන මතය. හැබැයි ඇත්තටම මෙයාලා කරන්නේ ඒකමද? යකූසා කල්ලියක් කියන්නේ හරිම විධිමත් පිරමීඩයක් වගේ ව්‍යුහයක් තියෙන සමාගමක් වගේ එකක්. මේක පාලනය වෙන්නේ සාමාන්‍ය පවුලක තියෙන සම්බන්ධතාවලට වඩා දරුණු සහ බැරෑරුම් විදිහට. මේ ප්‍රධානම බැඳීම හඳුන්වන්නේ ඔයාබුන් කොබුන් කියලා. ඔයාබුන් කියන වචනේ තේරුම තාත්තා වගේ කෙනෙක්.
එයා තමයි මුළු කල්ලියේම නායකයා. එයා දෙන අණක් කියන්නේ දේව අණක් වගේ අනිත් අය පිළිපදින්න ඕන දෙයක්. කොබුන් කියන්නේ පුතා වගේ කෙනෙක්. කල්ලියට අලුතින් එන හැමෝම කොබුන්ලා. මේ පුතා තාත්තට දක්වන ලොයල්ටි එක කොයිතරම්ද කියනවා නම් නායකයා වෙනුවෙන් මැරෙන්න වුණත් හිරේ යන්න වුණත් මේ අය දෙපාරක් හිතන්නේ නැහැ. මේ කල්ලියේ ඊළඟ මට්ටම් ටික මෙහිමයි. කුමිචු පවුලේ ලොක්කුම ලොක්කා. සයිකෝ කොමුන් නායකයාට උපදෙස් දෙන ජීෂ්ඨ උපදේශකවරු. වකගශිරා නායකයාට පස්සේ ඉන්න දෙවනි බලවතා. එයා තමයි කල්ලියේ එදිනෙදා වැඩ පාලනය කරන්නේ. ෂටීගශිරා තුන්වනි බලවතා. මේ කණ්ඩායම කොයිතරම් ශක්තිමත්ද කියනවා නම් ජපානයේ තියෙන ලොකුම යකූසා පවුල වන යමගුචි ගුමියේකේ විතරක් සමාජිකයන් 10 ගණක් ඉන්නවා. හැමෝම තමන්ගේ ඉහළ නිලධාරියාට අනිකි කියලා තමයි කතා කරන්නේ. හැබැයි මතක තියාගන්න මේක ලේ නෑකමක් නෙවෙයි. මේක ගොඩනැගෙන්නේ ගෞරවය සහ බය මත. යකූසා පවුලට කෙනෙක් ඇතුළත් වුණාම එයාට තමන්ගේ ඇත්ත පවුලට වඩා මේ පවුල වටිනවා. මේ පවුලෙන් අයින් වෙනවා කියන්නේ මරණයට අතවැනීමක් වගේ වැඩක්. ඒත් මේ 10 ගණනක් මිනිස්සුන්ට කන්න දෙන්න මේ වගේ ලොකු මාලිගාවල් නඩත්තු කරන්න මේ අයට කොහින්ද සල්ලි? මෙයාලා මොනවද කරන බිස්නස්? මෙච්චර ලොකු කල්ලියක් නඩත්තු කරන්න අති විශාල සල්ලි කන්දරාවක් ඕනේ. යකූසා පවුල් සල්ලි හොයන ක්‍රම අහපුවම ඔයාට හිතෙයි මුන් අපරාධකාරයෝද නැත්තම් ලෝක මට්ටමේ බිස්නස්කාරයෝද කියලා. මොකද මෙයාලගේ බිස්නස් ජාලය නීත්‍යානුකූල සහ නීති විරෝධී කියන දෙපැත්තටම බෙදිලා තියෙන්නේ. මුලින්ම නීති විරෝධී පැත්ත බැලුවොත් යකූසා පටන් ගත්තේ සූදුවෙන්. අදටත් ජපානයේ අන්ඩර්ග්‍රවුන්ඩ් කැසිනෝ පාලනය කරන්නේ මෙයාලා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය. විශේෂයෙන්ම ශාබු ජපානියට ගින ප්‍රධානම කල්ලිය තමයි මෙයාලා. මීට අමතරව ආයුධ ජාවාරම් සහ මිනිස් ජාවාරම් වගේ දේවල් වලින් මෙයාලා අත දිගෑරලා සල්ලි හොයනවා. හැබැයි මෙයාලව අල්ලන්න අමාරු වෙන්නේ මෙයාලගේ නීත්‍යානුකූල ව්‍යාපාර නිසා. ජපානයේ ලොකුම ඉදිකරීම් සමාගම් වලට යකූසා සම්බන්ධයි. ඒ වගේම රියල් ස්ටේට්, ස්ටොක් මාකට් එක සහ ජපානයේ විනෝදාස්වාද ශේත්‍ර පවා පාලනය කරන්නේ මෙයාලා. ජපානයේ ඉන්න ප්‍රසිද්ධ නළු නිලියෝ, ගායකයෝ කළමනාකරණය කරන සමහර ඒජන්සි පස්සේ ඉන්නේ යකූසා නායකයෝ. තවත් අමුතුම ක්‍රමයක් තමයි සෝකයා. මේක ලෝකී වෙන කොහේවත් දකින්න නැති දෙයක්. යකූසා සමාජිකයෝ ලොකු සමාගම්වල කොටස් කිහිපයක් මිලදී ගන්නවා. ඊට පස්සේ මේ සමාගමේ රහස් හොයාගෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී මේ රහස් එලි කරනවා කියලා තර්ජනය කරලා මේ සමාගම් වලින් කප්පම් ගන්නවා. එහෙම නැත්නම් මේ සමාගමේ පාලනය තමන්ගේ අතට ගන්නවා. මේ හැමදීම ASCII මෙයාලා තමන්ගේ පබ්ලික් ඉමේජ් එක හදාගන්න අමුතු වැඩ කරනවා. 1995 කෝබේ භූමිකම්පාවට ජපන් රජයටත් කලින් හෙලිකොප්ටර් වලින් කෑම බීම සහ බෙහෙත් අරගෙන පීඩාවට පත්වුණු මිනිස්සු ගාවට ගියේ යකූසා සමාජිකයෝ. මෙයාලා පෙන්වන්න උත්සාහ කරන්නේ අපි නරක මිනිස්සු වුණාට අපි ජපානයේ මිනිස්සුන්ට ආදරේ කියන එක. මේක මෙයාලගේ ප්‍රචාරක උපක්‍රමයක් වුණත් සාමාන්‍ය ජනයා අතර මෙයාලා ගැන යම් ගෞරවයක් ඇති කරන්න ඒක හේතු වුණා. හැබැයි මේ හැම බලයක්ම අද වෙද්දි හිමි දිය වෙලා යනවා. අහස උසට තිබුණු මේ අධිරාජ්‍ය අද වැටෙන්න පටන් අරන්. ඇයි? යකූසා ඉතිහාසයේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය ආවේ 2011 අවුරුද්දේදී. ඒ තමයි ජපානයේ විසින් හඳුන්වා දුන්න යකූසා එක්ස්ක්ලූෂන් ඕඩිනන්සස්. මේකෙන් යකූසා සමාජිකයන්ට ජීවත් වෙන්න තිබුණු හැම පාරක්ම වගේ වැහුණා. මේ නීතිය කොයිතරම් තදයිද කියනවා නම් යකූසා සමාජිකයෙක්ට බැංකු ගිණුමක් අරින්න බෑ. තමන්ගේ නමට ෆෝන් එකක් ගන්න බෑ. කිසිම ඉන්ෂුවරන්ස් එකක් අල්ලන්න බෑ. සාමාන්‍ය බිස්නස් එකක් කරන කෙනෙක් යකූසා සමාජිකයෙක් එක්ක ගනුදෙනු කළොත් ඒ බිස්නස් එක කරන කෙනාටත් දඬුවම් ලැබෙනවා. ඔයා හිතන්න ඔයාට බැංකු කාඩ් එකක් නැතුව, ෆෝන් එකක් නැතුව, රස්සාවක් කරන්න බැරුව කොහොමද මේ වගේ කාලෙක ජීවත් වෙන්නේ? අන්න ඒ තත්වයට යකූසා සමාජිකයෝ පත් වුණා. මේ නිසා 1960 ගණන්වල සමාජිකයෝ ලක්ෂ 2කට වඩා හිටපු යකූසා කණ්ඩායම්වල අද ඉන්නේ 25000කට වඩා අඩු ප්‍රමාණයක්. අද ඉන්න ජපන් තරුණියෝ යකූසා කල්ලියකට බැඳිලා හිරේ යන්න කැමති නැහැ. මොකද අද කාලේ යකූසා කියන එක පට්ටම රිස්ක් එකක් වගේම කිසිම ගෞරවයක් නැති වැඩක්. අද යකූසා සමාජිකයන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 50ට වඩා වැඩි අය. ලොකුම කල්ලියක් වුණු යමගුචි ගුමියක කෑලිවලට කැඩුණා. ඒකෙන් නැති වුණු සටන් නිසා පොලිසිය තවත් තදින් මෙයාලට එරෙහිව වැඩ කරන්න පටන් ගත්තා.
යකුසා පවුල්වලට තියෙන තහංචි වැඩි නිසා දැන් අලුතින් පිරිසක් බිහිවෙලා ඉන්නවා හංගුරේ කියලා. මෙයාලා පරණ සම්ප්‍රදායන් රකින්නේ නැහැ, ටැටූ ගහන්නේ නැහැ, ලොකු සංවිධානයක් විදියට පිණින්නෙත් නැහැ. ඒ නිසා පොලිසියට මුන්ව අල්ලන එක තවත් අමාරු වෙලා. අද වෙද්දී යකූසා සමාජිකයෝ කෑම කඩවලින් කෑම හොරකම් කරන මට්ටමට, එහෙම නැත්තම් මුහුදේ ගිහින් හොරෙන් මාළු අල්ලලා විකුණන මට්ටමට වැටිලා තියෙනවා. ලෝකීය හොල්ලපු ඒ කළු අධිරාජ්‍ය අද තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හුස්මාල්ලන්න සටන් කරනවා. යකූසා අවුරුදු 400ක් තිස්සේ ජපානයේ හිවනැලි පාලනය කරපු ඒ කළු අධිරාජ්‍ය දැන් හිමින් ඉතිහාසයේ පිටු අතරට වැළලෙමින් තියෙනවා. මුළු ඇඟ පුරාම ඇඳපු ඒ දරුණු ටැටූස්, කපාදාපු ඇඟිලි සලකුණු සහ ගෞරවය වෙනුවෙන් දිවිදෙන ඒ අමුතු නීති රීති. මේ හැමදේම තව දශක කීපයකින් නිකන් ජන ප්‍රවාදයක් විතරක් වෙයි. අද කාලේ ජපානයේ වීදිවල ඇවිදිනකොට ඔයාට මේ කළු ඇඳුම් ඇඳගත්ත මිනිස්සුන්ව වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් ඒකින් අදහස් වෙන්නේ ජපානීන් අපරාධ ලෝකයේ සම්පූර්ණයෙන්ම තුරන් වෙලා කියන එකද? ඇත්තටම නැහැ. අපරාධ ලෝකයේ කියන්නේ හරියට වතුර වගේ දෙයක්. ඒක එක බඳුනකින් තවත් බඳුනකට මාරු වෙද්දී හැඩය විතරක් වෙනස් කරගන්නවා. යකූසාවරුන්ගේ පරණ සම්ප්‍රදායික පාතාලේ වෙනුවට අද බිහි වෙලා තියෙන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති තාක්ෂණීන් සන්නද්ධ වුණු අලුත්ම වර්ගීය අපරාධකාරයෝ. සමහර විට යකූසා කියන්නේ ජපානයේ එක කාලයක තිබුණු අවශ්‍යතාවයක් වෙන්න ඇති. හැබැයි දියුණු වෙන ලෝකයේ ඇතුළේ ඊ පරණ ලේසලකුණු වලට දැන් ඉඩක් නැහැ. ටෝකියෝවේ නියෝන් නිලියස්සේ තවමත් අතීතී සෙවනැලි සැඟවිලා ඇති. ඒතී සෙවනැලි දිහා ආපහු හැරිලා බලන්නවත් දැන් කාටවත් වුවමනාවක් නැහැ. මොකද කාලේ විසින් ඊ ලී තැවරුණු පරිච්ඡේදය දැන් සදාටම වහලා දාලා ඉවරයි. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.